මගේ ස්ටුඩන්ට්ස්ලට මම මේ කතා කරන්නේ මම ෆිසික්ස් ටීච් කරන්නේ ඉතින් ඔයාලට මම දුන්න හෝම්වර්ක් එක ඔයාලා තාම සබ්මිට් කරලා තිබ්බේ නැහැ. එකම එක ස්ටුඩන්ට් කෙනයි සබ්මිට් කරේ. ඒක අනිත් එක සබ්මිට් කරන්න ඕනේ ඉංග්‍රීසි මීඩියම් වලින්. ඔයගොල්ලෝ දන්නවනේ I am teaching in English medium. හරි A levels physics English medium. ඉතින් ඔයාලා ඒක මම රිපීටඩ්ලි කියනවා ඔයගලන්ට ඒක සබ්මිට් කරන්න කියලා ඉංග්‍රීසි වලින්. වැරදුනත් කමක් නැහැ. අඩුපාඩු ග්‍රැමර් තියෙන්න පුළුවන්. මම ඒවත් ඔයගලන්ට හදලා ෆීඩ්බැක් දෙනවා. නමුත් ඕගොල්ලෝ ඒවා හරියට සබ්මිට් කරන්න. හරි? බලන්නකෝ දැන් මේ ඔයගලන්ට පේන්නේ මම ඔයාලට පෙන්නන්නේ 2024 A levels වල ෆිසික්ස් වල ලංකාවේ ළමයින්ගේ performance එකයි 2025 මේ රීසන්ට්ලි ඉවර වෙච්ච එක්සෑම් එකේ ඒකේ ප්‍රතිඵලත් දාලා තිබ්බනේ. ඒකේ ෆිසික්ස් වලට ලංකාවේ ළමයින්ගේ performance එක. ඔයාලා ෆිසික්ස් කියන එක ගොඩක් අමාරු විෂයක්. හරි? නමුත් ඒක හරියට අල්ලගත්තොත්, කැපවීමෙන් වැඩ කරොත් ඕගලන්ට හොඳ ජයක් ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් මම අද USA වල ඉන්නේ. මම USA වල ඉඳන් ඕගලන්ට ටීච් කරනවා. එහෙම කරලත් ඔයාලගේ මොටිවේෂන් එකක් තියෙන්න ඕනේනේ. ඕගොල්ලෝ ගොඩක් දෙනා කියනවා අපිටත් ආසයි USA වෙන්න. එතකොට එන්න කියලා. එතකොට මම කිව්වේ මමත් A levels හොඳට ස්ටඩි කරලා කැම්පස් ගිහිල්ලා ඊට පස්සේ තමයි ඇමරිකාවට ආවේ. එතකොට ඔයාලටත් ඒ පාත්වේ එකේ එන්න පුළුවන්. හැබැයි ඔයාලා ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ලේසි නෑ ලංකාවේ A level කියන එක ලේසි නැහැ. නමුත් ඒක හරියට කරගත්තොත් ඕගලන්ට හොඳ තැනකට එන්න පුළුවන්. ඉතින් මේ පොඩ්ඩක් බලන්නකෝ මේ 2024 වල ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්නකෝ මේ A levels කරලා තියෙන්නේ ෆිසික්ස් වලින් 91047යි 2024 වල. ඒකෙන් A result එකක්. ඒ කියන්නේ 75% or higher ස්කෝර් එක 75% or higher අරගෙන තියෙන්නේ 5527 දෙනයි. ඒ කියන්නේ 6.07% එකක් percentage එකක්. දැන් මේ බලන 2025 වල 97,760 almost 100,000 ළමයි A level physics ලියලා තියෙනවා 2025. එතනින් ළමයි 5505යි ලකුණු 75ට වඩා අරන් තියෙන්නේ. ඒ කියන්නේ percentage එකක් හැටියට 5.63% ලකුණු 75ට වඩා අරන් තියෙන්නේ. දැන් USA වල අපි ඒකක් දෙන්නේ 90% or above. හරි ලංකාවට වඩා කම්පිටිටිව් ලංකාවට වඩා ගොඩක් අමාරුයි. ඒතකොට මේ වගේ රටකට ඔයාලා එනවනම් ඔයාලා මෙහි ඇවිල්ලා ගොඩක් මහන්සි වෙන්න ඕනේ এডুকেෂන් එකට. ඒතකොට ඒකට හොඳ ෆවුන්ඩේෂන් එකක් තමයි මම නම් හිතන්නේ ඔය A level exam එක. ඒක කම්පිටිටිව් exam එකක්. ඒක ඔයගොල්ලෝ හරියට කරගන්න. ඔයගොල්ලෝ විශේෂයෙන්ම STEM වගේ ඔය physics, chemistry, maths, statistics වගේ ඒවා හොඳට කරගත්තොත් මේ USA වල ගොඩාක් ඔයාලට හොඳ opportunities තියෙනවා. ඉතින් ඒක තමයි මම මගේ ක්ලාස් එකෙත් ඕගලන්ට කියන්නේ මොටිවේට් කරන්නේ. පුළුවන් තරම් ඒ සබ්ජෙක්ට්ස් කරන්න ඉංග්‍රීසි ටික හදාගන්න හොඳ এডুকেෂන් එකක් ලබා ගන්න. ඒ තුලින් එන්න පුළුවන්. ඉතින් මම අර සර්කියුලර් මෝෂන් වල ගණන් වගේක් දාලා තිබ්බා. ඒකේ එක ළමයයි මට සබ්මිට් කරලා තිබ්බේ අනිත් අය සබ්මිට් කරලා තිබ්බේ නැහැ. ඒ ළමයා ඉංග්‍රීසි මීඩියම් ඒක හොඳ ලස්සනට කරලා තිබ්බා. හැබැයි එතන ඒ ගානේ සමහර ඒවා අඩුපාඩුකම් තියෙනවා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් මම ඒ ගාන ඉංග්‍රීසි මීඩියම් මේ මම දුන්න ටියුට් එකේ ගාන මම ඕගලන්ට මේ channel එකේ හදලා දානවා. එතකොට ඕගලන්ට මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ channel එකත් බලන්න කොහොම හරි තමුන්ගේ ගේම් එක ගහන්න ඕනේ. හරි ලංකාවේ ගොඩාක් ඔය ටීචර්ස්ලා ඉන්නවා ටියුටර්ස්ලා ඒගොල්ලන්ගේ වීඩියෝස් බලලා පුළුවන් තරම් ප්‍රොබ්ලම්ස් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි ටයිම් එක හදාගෙන පාස් පේපර්ස් කරන්න ඕනේ. එහෙම නැත්තම් මේක කරන්න බෑ. හරි ඔයාලට මේ වගේ රටකට ආවම තේරෙයි මේ ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එක ගොඩක් ටෆ්. හුඟක් ප්‍රැක්ටිස් කරන්න ඕනි ප්‍රොබ්ලම්ස්. මෙහි ළමයිනුත් දැන් මම මෙහෙ ටීච් කරනවා. ඉතින් මෙහි ළමයිනුත් ගණන් හදනවා. ගණන් හදාගන්න බැරි එක්කිනා ෆේල් වෙනවා. හරි ඒ නිසා අරක ක්‍රූෂල් ඕගලන්ගේ කමිට්මන්ට් එක මොටිවේෂන් එක වැදගත්. මම මේක පෙන්නුවේ ඕගොල්ලෝ බලන්නනේ. ඔයා බලන්න මේ 5527 එහෙම නැත්නම් 5505 ඇතුළට ඔයාට යන්න පුළුවන් නම් කොච්චර achievement එකක්ද? ඒකෙන් ඔයාට කොච්චර ඉදිරියට එන්න opportunities ඇති වෙනවද? විශේෂයෙන්ම මේ වගේ දියුණු රටකට USA වගේ රටකට එන්න උනත් ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේක බලන්න බලලා මේ 100%ක් ඇතුළට කොහොම හරි try එකක් දාලා එන්න. ඒකට තමයි අපි help කරන්නේ.
හරි ටීචර්ස්ලා ටියුටර්ස්ලා ඉන්නේ ඒකට ඕගලන්ට හෙල්ප් කරන්න. ඉතින් ඕගොල්ලෝ ඒ ටයිම් එක දාන්න ඕනේ උනන්දු වෙලා කාලය දාලා ටයිම් මැනේජ් කරලා හරියට වැඩ කරන්න. එහෙම නැත්නම් ඔයාලා ලොකු අ, අපහසුතාවයකට ලක් වෙනවා පස්සේ. මගේ යාළුවොත් ඉන්නවා ඒ ලෙවල් හරියට කරගෙන නැහැ. අද ඒගොල්ලෝ ගොඩක් අපහසුතාවයට ලක් වෙලා. ඒ ගොඩක් දෙනෙක් අහනවා USA එන්න බැරිද කියලා මගෙන්. නමුත් ඒගොල්ලන්ගේ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් නැහැ. ඉතින් කොහොමද එන්නේ මේ වගේ රටකට? ඉංග්‍රීසි ටික හොඳට තියෙන්න ඕනි. හොඳ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනි. හොඳ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් ගන්න ආරම්භය තමයි ඔය A level exam එක. A level ගොඩ දාගත්තොත් වරදින්නේ නැහැ. මම A level ගොඩ දාගත්තු හින්දානේ කැම්පස් ගිහිල්ලා මේ USA වලත් ඇවිල්ලා මම PhD එකකුත් කරලා මේ මෙහි ටීච් කරන්නේ. ඒතකොට ඔයාලටත් මම ඒකෙන් කොටසක් තමයි මගේ එක්ස්පීරියන්ස් එක මම ඕගොල්ලන් ලංකාවේ ඉන්න ඔයාලට දෙන්නේ. ඉතින් ඒක මොටිවේට් වෙලා ඕගොල්ලෝ බලන්න උත්සාහ කරන්න. ඉතින් හරි මම මේ කෙටි වීඩියෝ එක දැම්මේ අර හෝම්වර්ක් එක මතක් කරන්නේ ඒක කැමති අය ඉන්නවනම් ආයි සබ්මිට් කරන්න. මම තව ටියුටෝරියල් එකක් දානවා. හැබැයි අර ඒකේ මම අර හදන්න කියපු ගාන circular motion ගාන I'm going to do that and I will post that video in this channel. ඒ වගේම මේ data මේ බලන්න මේ results 2024 A level physics performance ලංකාවේ and 2025 A level physics performance ලංකාවේ බලන්න කොච්චර අඩු ප්‍රමාණයක්ද මේ හොඳ result එකකට යන්නේ. ඉතින් ඔයාලා ඒ අතරට එන්න ඒක නිකන් කරන්න බෑ. ඒකට සෑහෙන මහන්සි වෙන්න ඕනේ. නමුත් ඔයාලට කරන්න පුළුවන්. මොකද කරොත් ඕගොල්ලෝ ගොඩ. ඒකයි මට කියන්න තියෙන්නේ. Okay. I'll put that video as soon as I can about the homework solution. මොනවා හරි තියෙනවා නම් මට email කරන්න. Okay. WhatsApp වලින් connect වෙන්න. Okay. Bye.